දවසක් ඔයාට රසට උයන්න ගහන වගේම කුස්සියේ එදිනෙදා වැඩ කරනකොට ඔයාට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන පුංචි දේවල් ටිකක් තියෙනවා ඔයත් එක්ක බෙදා හදා ගන්න. අපි බලමු ඒ මොනවද කියලා. ගෙදරට කරවල ගෙනාවම සමහර කරවල වල ලුණු ගතිය ටිකක් වැඩියෙන් තියෙනව නේද? අන්න ඒ වෙලාවට අපිට පුළුවන් කරවල ටික කපලා හාල් සෝදන වතුර තියෙන්නේ. අපි කියන්නේ හාල් පාන වතුර කියලා. හාල් සෝදන වතුරට මේ කපාගත්ත කරවල ටික දාලා විනාඩි 10ක් විතර තියලා හොඳ වතුරෙන් සෝදලා ගන්න. එහෙම වුණාම කරවල වල තියෙන ලුණු ගතිය අඩු වෙනවා. ඒ වගේම කරවල වල ලුණු ගතිය යවන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි උණු වතුරේ දාලා තියෙන එක. කරවල ටික කපලා නැත්නම් හාල් මැස්ස ටික සුද්ධ කරලා ලුණු වතුරේ විනාඩි 10ක් 15ක් විතර තියලා තිබ්බම ලුණු ගතිය යම් තරමකින් කරවල වල අඩු වෙනවා. බිඳගත්ත පොල් බෑවක් එහෙම නැත්නම් පොල් ගෙඩියක් නරක් වෙන්නේ නැති වෙන්න තියාගන්න පුළුවන් ක්‍රම කීපයක් මම ඔයාලට කියලා දෙන්නම්. එක ක්‍රමයක් තමයි මෙන්න මේ විදිහට පොල් බෑවට ලුණු ටිකක් දාලා හොඳට ලුණු කුඩු ටික තවරලා උලම් වදින්නේ නැති වෙන්න තියලා තියන්න. shopping එකක වුණත් කමන්නේ දාලා ගැට ගහලා තියලා තියන්න. අනිත් ක්‍රමේ තමයි පොල් බෑවට දෙහි ටිකක් මිරිකලා තියෙන එක. දෙහි ටිකක් මිරිකලා දෙහි ඉස්ම හොඳට තවර ගන්න ඕන පොල් බෑවේ. මේ විදිහට තිබ්බමත් නරක වෙන්නේ නැතිව අපිට තියාගන්න පුළුවන් දවසක් දෙකක් විතර. අනිත් ක්‍රමේ තමයි පොල් බෑව මේ වගේ වතුරේ ගිල්වලා තියාගන්න එක. මේ විදිහට තිබ්බමත් නරක වෙන්නේ නැතිව දවස් දෙකක් විතර තියාගන්න පුළුවන්. අනිත් ක්‍රමේ තමයි පොල් බෑවේ මේ විදිහට කහ ටිකක් තවර ගන්න එක. කහ තවරලා තිබ්බමත් පොල් බෑව නරක වෙන්නේ නැහැ. ආප්පු යද්දි මෙන්න මේ විදිහට වටේට කොටස දුඹුරු පාට වෙන්න ඕන නම් ආප්ප මිශ්‍රණයට සීනි ටිකක් දාන්න. ආප්පු යන්න කිට්ටු වෙලා තමයි මේ විදිහට සීනි දා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් සීනි තෙහෙලි ටිකක් විතර එකතු කරගන්න. ආප්ප මිශ්‍රණයට ඒ විදිහට ආප්ප මිශ්‍රණයට සීනි ටිකක් එකතු කරලා උයාගත්තම මෙන්න මේ විදිහට ආප්පවල වටේට හොඳට දුඹුරු පාටට එනවා. ඔන්න කිරිබත් කන්න ආස අයට රසට වගේම සුවඳට කිරිබත් හදාගන්න පුංචි ටිප් එකක් තමයි මේ. කිරිබත් හදන්න හාල් ලිපේ තියද්දි හාල් එකට හොඳ පැහිච්ච රම්පෙ කොලයක් එකතු කරන්න. රම්පෙ කොලේ හොඳට තැම්බෙන්න දෙන්න වතුරත් එක්ක. ඊට පස්සේ කිරි දාන වෙලාවට රම්පෙ කොලේ අයින් කරගන්න. ඒ විදිහට කිරිබත් එකට රම්පෙ කොලයක් දාලා යුවම හරිම සුවඳයි කිරිබත් එක. ඒ වගේම හරිම රසයි කිරිබත් එක. ඉතින් මේ විදිහට හදලා බලන්නකෝ. ඔයාට ඇත්තටම ලොකු වෙනසක් දැනේවි. මෙච්චර දවසක් අඬ ලුණු සුද්ධ කරා නම් ඔන්න කඳුළු වෙන්නේ නැතිව රතු ලුණු සුද්ධ කරන්න පුංචි ටිප් එකක් තමයි මේ කියලා දෙන්නේ. රතු ලුණු ටික සුද්ධ කරන්න කලින් මේ වගේ වතුර ටිකක් දාලා විනාඩි 10ක් විතර තියලා තියන්න. මේ විදිහට වතුර දාලා විනාඩි 10ක් විතර තියලා තිබ්බම රතු ලුණු සුද්ධ කරද්දි එන සැර ගතිය එන්නේ නැහැ. ඉතින් ඔයාට අඬන්න නැතුව ලුණු සුද්ධ කරගන්න පුළුවන්. එතකොට මේ වගේ ටිප්ස් තවත් දැනගන්න කැමති නම් රසරාසි YouTube channel එක subscribe කරන්න. එහෙමනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.